දොර අරින්න. විනාසයි. ඩොන්කි කොං ඇවිල්ලා හැමෝම හැංගෙන්න. මේ මමයි දිදී මල්ලි. දොර අරින්න. කිරිමුත්තේ වගේ කොසු ටික පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? අද කැන්ඩි එනවා දවල් ලන්ච් එකට. දැන් ඉතින් දවල්ටත් කාලා ආමාරයිනේ. ඒක කොයිද තියන්නේ? මොකද අනේ අද ටිකක් හඬපතට වෙන්නේ. මේක මේ අල්මාරිය තියෙන කොහොම තියන්නද? ඒක උස්සල තියෙන්නේ තේරෙන්නේ. ඔට්ටකටම ෆ්‍රිජ් එකේ. මම ෆ්‍රිජ් එක චෙක් කරලා බලන්න. කලින් කියන අවුරුද්දට මොනවා හරි ගෙනත් දානවා. මේ මුත්තව මකුලෝ දරුකමට ඇති කරනවද? කෙහෙලක්වත් නැහැනේ. කොඩේ ඇත්තට තියෙන දෙයක් තේරෙන්නේ නැති හැටි විතරක්. ඩොන්කිලෝක්කා මේක හොඳයිද බලන්නකෝ. කොසු ඉදල් වලට වඩා මේක පංකාදු පහයි. ඉක්මනට ගෙනත් දෙන්න. ඔබ එන්න. කලවෙන්න බෑනි ඔඩි වොඩන්න මේ වයසත් එක්ක මුකුත් කර ගන්න බෑ. මම පෙන්නනවා උන්නට මගේ හැටි අවුරුදු 40කට විතර කලින් ආවනම්. හලෝ කොහොමද ඉතින් ෆ්‍රැන්ක්ලි? මම තමයි ඔයාගේ ප්‍රතිරූපය. ඉතින් මොනේ රූපේ කිව්වා? ඔයාට මා වඳුර ගන්න බෑවක්. බලන්න හොඳට ඇසෙල්ලා මම තමයි ඔයා මීට අවුරුදු 40කට කලින්. ඔය ඉන්නේ මං කිව්වා. ඒ කොහොමද? අවුරුදු 40කට කලින් මං ඔය වගේ දෙහුයි. ඔයා ගොඩක් වයසට ගිහිල්ලානේ. අනේ නිකන් යනවා යන්නේ. ආව මෙතන කොලොප්පම් කරන්න. ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔහොම ඉන්නවා. අයියෝ මගේ තුඩටිය. මම ඔයාට මේ විහිළුවක් නෙමෙයි කරන්නේ. මීට අවුරුදු 40කට කලින් ඔයා හොඳ ශක්තිමත්ව හිටියා. මම මේ ඇත්තමයි කියන්නේ. වෙන්න පුළුවන්. හොඳ වයින් අදහසක් ආවා. මම දැන් කරන්නේ මගේ විද්‍යාගාර උපකරණ පාවිච්චි කරලා අවුරුදු 40ක් ආපස්සට යන එක. ඒකට පොඩි වෙලාවක් යනවා. හරි එහෙනම්. මම එතක බඩට මොන හරි දාගන්නම්කෝ. මේ වැඩේට තව උපකරණ ටිකක් ඕන වෙනවා. ගිහිල්ලා බලමුකෝ. අනේ මට නම් ඕක තේරෙන්නේ හරි. ඒ කියන්නේ මට ඕන කරන ඔක්කොම උපකරණ. පැටලියගේ ප්ලාස්කුව එතකොට 5000ක මේ ඔක්කොම තියෙනවා. හරියෝ. තව පරීක්ෂණ නම දෙකක් විතරයි අඩු. වැඩේ කරගෙන යන්නකෝ. මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා එන්නම් හොඳේ. ඕල් කටු හැන්ඩින් එකයි. ඊට පස්සේ කලවම් කරනවා. පස්සේ තිබොනවා. දැන් තමයි අර කරුල්ට මගේ වැඩකට පෙන්නන වෙලාව. අපරාධේ මට කිරිමුත්තගෙන් මේ කැටලොග් එකවත් ඉල්ල ගන්න බැරි වුණානේ මේක වැඩ කරන විදිය බලා ගන්න. ඔන්න ඔය කමක් නැහැ. ඕන දෙයක් කියලා මේක ඔබනවා. කිරිමුත්තගේ කිරාවලා ගිටින් ඉන්න බාපන් බලලෝ කිව්වලු. මේක නවතින්න. මෙන්න. ඉතියෝ. මේක නවත්ත ගන්නද? අයියෝ. මෙන්න යනවා. ඇන්ටි ඉතින් මෙහාට එනවා කිව්වේ තවල්ට බස්කටක් ගිහලා යන්න මිසක් ඔය අතුපතු ගානේ බලන්න දෙවෙන්නේ. කිරිමුත්තගේ ගෙජ පැටි එක අන්තිමේදී පොළේම ගහලා කඩලා දැම්මා. ඒ පාර ඔළුවෙන් හිටගෙන නටන නාටක මොකක්ද? කියා ඉන්නත නෝ උඩට ගන්නවා. මේ තමයි අපේ සිටියම. අපි ඉන්නේ මෙතන. පොල් පලිංගුව තියෙන්නේ අතන. මෙතන. තේරුණාද? පොල් පලිංගුව නැගීමේ නැහිව්වා. මේ මොකද මේ? සතුරෙක්. විරුද්ධවාදියෙක්. ප්‍රතිවාදියෙක්. නැත්තම් මෝඩ වඳුරේ. දැන් ඕන කෙනෙක් එනවා මාත් එක්ක සටනට. මම දැන් හොඳ තරුණ ජවයේ සපිරුණු හැදි දැඩි කොල්ලෙක් එනවා ඉතින්. තමුන් කාටද කතා කරන්න කියලා දන්නවද? මම කැමති මේ ආදයට. හොඳ කිඹුල්ලු ටිකක් දෙන්න මල්ලෝ පොර කරන්න. ඉල්ලන් කෑව. දැන් එතකොට ඔයා කිරිමුත්තට මොකක් කියන්න කියලාද හිතාගෙන ඉන්නේ? මට නම් මෙලෝ අදහසක් ඔලුවට එන්නේ නැහැ. ඔන්න ඔය කමන්නේ වෙලාවට එන එකක් කියලා දානවා. අනිත් එක අපි මේක හිතලා ගැඩුවේ නෑනේ. කිරිමුත්තර කොච්චරවත් කෝ චයිනීස් බඩු ගන්න එපා කියලා.
දෙයනේ ගෙදර කවුරුවත් බෑ ආපු එක ඔබ අල්මාරියටම දාලා යමු අපේ. කියලා තිබ්බනම් කියලා වැඩක් නැහැ. කිරිමුත්ත ගාව කොහෙද අයියෝ කෙහෙල්? මේ කිරිමුත්තන කියලා කිසි දෙයක් කනකට ගන්නෑ. ඔච්චර කියලාත් කෙහෙලක් දාලා නැහැනේ මේකට. මොකොත් නැහැ. ෂොට් එකක් දානවා දිදී. අපොයි එපා. මුත්තගේ ගැජමැටි කැලි නම් මට තම සතියේකට විශ්වාස නැහැ. ඒ නිසා හොතම දෙ මෙතනින් තොලොච්චි වෙලා යන්න ඒක. නරකම නෑ. හරියට නිකන් සාම්බාරු හොද්දක් වගේ. සාම්බාරු හොත නෙවෙයි ඩොක්කියෝ. අන්න අර කැඩිලා විසිනවා කිව්ව නේද දවල් කෑමට. ඔයාලා නිදි කොල්ලෝ හරිම වාස්නාවන්තයි. වලලු දාපු අතකින් අත දවල්ට පත් කතෑකි. කවුද බොලි මේ? කොහෙන්ද මෙහාට ආවේ? ඩොක්කියෝ. හරි වස්තු වැටේ. දැන් ඉතින් මෙතන මම ඉන්නවනේ. අඬන්නේ නැතුව ඉන්නකෝ. ඩොංගි ලොක්කාවම මේ පස්සේ විසඳ ගන්න පුළුවන්. නොනවත් සාමාන්‍යව නෙවෙයි. ඩොංගි! ඉක්මන් කරලා එන්න. ඇම්බුන් ඕන කිව්වා. ඩොංගි ලොක්කා. ඔයාට මොකක් වුණාද? අනේ මුත්තගේ සීතල අල්මාරියේ තිබිච්ච දාජරා බිවට පස්සේ නේද ඔයාට හොප උඩේ කියන්නකෝ. පුංචි ඩොංගි. ඩොංකි කොං ඔගෙදර ඉන්නවද? කැන්ඩි දවල් කෑම වෙලාව හරි. අන්න කැන්ඩි ළපයි සියවිලා දවල් කෑම අරගෙට. තෑගිරි කැන්ඩි ළපයි සිට වෙන්නේ තෝතප බලනලවන්න. කාට පාට උස බහත ඩොකියට වෙච්ච දේ බලන්නකෝ. තෑගිරි බක් කියලාත් මොනවා කියලා කරන්නද? හේ ඩීකේ ඔයා ආසම දෙයක් ගෙනාවා. ලෙය 3ක කේක් එකක්. කෙසෙල්. ඒ කැන්ඩි කෙල්ලේ ඔයාට හරිම ලස්සනයිනේ. අලුත්ම කොණ්ඩ බෝස්තරයක් දාලාද කොහෙද ඒත් එහෙම පේන්නේ නැහැ. මොකක් හරි ලස්සනක් තියෙනවා. ඩීඩි එයා කොහෙද? අදත් මවර වැටුවද? පොඩ්ඩක් කොහොමම ඉන්නකෝ. අපේ ඩොකිලෝ කමේ උඩාට වෙලා ඉන්නවා තාම. ආයා උඩ ඉන්නවද? කොහේ ඉන්නකෝ එහෙනම් මං උඩට එන්න. හරි ඉතින් ගේම කිව්වයි කියලා දැම්මම මෙතෙන්ට එන්න ඕනේ නෑ. තව විනාඩි කිහිපයක් දෙන්නකෝ අපිට. මොකද සාද්ද කරන්න නැතුව ඉන්නවා ඩොංකි අnder කැන්ඩි ඇවිල්ලා. මට මෙතෙන්ට වෙලා බලන් ඉඳලා ඇති වෙලා. මං දැන් උඩට එනවා. අනේ දෙයනේ. ඔයා දැම්ම කලබල වෙන්න එපා ඇතුළට එන්න. මොකද ඔයා වෙනුවෙන් අපිට පොඩි පුදුම කිරීමක් තියෙනවා. පුදුම කිරීමක්? ඒක ඇත්තටම මේ ඇවිල්ලා ලොකු පුදුම කිරීමක්. ලොකු පුදුම කිරීමක් කිව්වා? හරි දැන් කියන්නකෝ මෙතන මොකද සිද්ධ වෙන්නේ? කාගේද චොටි පාපා? අම්මා ඇත්තටම අපි කිවිසුමක් යවුවා. කිවිසුමක්? මෙතනින් එහාට හිත වෙන දේවල් කියන්නේ නෑයි කියලා. මොනවද දැන් මෙතන සිද්ධ වෙන්නේ? අනේ හරිම හරතල්. මට හිතෙනවා මේ ඩොංකි කොංගේ කවුරු හරිද කියලා. ඔව් ඉතින් අන්න ඒක තමයි මම කියන්න හිතාගෙන හිටියෝ. ආ ඉතින් කඩාගෙන පැන්නනේ ඉතින් දඩස් බඩස් ගාලා. අනේ ඇත්තට? අය එහෙනම් මෙච්චර වෙලා මොකොත් කිව්වේ නැත්තේ? හදිසි ආපදාතත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා තේරෙනවනේ. මේ හාදයා ගැන මොනවාද ලැබුණු තොරතුරු? ඔතුමාලන්ට කියන්න කිසිම කෙනෙක් මෙයා ගැන කිසිම තොරතුරක් දන්නේ නැහනේ. ඇත්තට නන්නාඳුන පුද්ගලයෙක් ආගන්තුකයෙක් කාත් කවුරුවත් නැති අනාථයෙක්. අපිට මෙයාකින් වැඩක් ගන්න මෙයාලා මං ගැන දන්නේ නැහැ. ආව මෙතන හිර කරලා මට කරදර කරලා මාව එළියට ගන්නවා. නැත්තම් අර පොල් පලිංගු ගෙනල්ලා දෙනවා. අනේ අන හරිම හරතල්. මෙයා හරියට හැසිරෙන්නේ ඩොංකි කොං වගේමයි. ඇත්තට මේ ඉන්නේ ඩොංකි. අනේ මේ ඉක්මනින් කියනකො ඩොංකි කොං කොහෙද කියලා මට වැඩට යන්න ඕනේ. ඇත්තට මෙයාට මොකක් වුණාද කියලා හරියටම මම කියන්නත් දන්නේ නැහැ. මොකක් වුණත් ඉතින් වෙන තිරදේ සැපට වෙලා. මේ අහනවා බෝරු තඩියෝ මං ඔහෙගේ ආත්ම ගරුත්වය රැකගන්න කරන්නේ නැති දෙයක් නෑ. මොලේ කල්පනා කරලා බලලා හත් පොලේ ගාගෙන තියෙන ජංජාල ඔක්කොම හොඳ කරගත්තොත් නේද හොඳ? අනේ පව් එයාට බනින්න එපා ඔය තරමටම. චෝටි පැටියෝ මොනවද කරන්නේ?
left right දවල්ට මොනවද කෑවේ කොස්සඩ සර් left right මේක තිබ්බ හින්දා හොඳට කියා. left right මොකක්ද වැටුනේ හැමෝම අහගන්න පැනලා යන්න නොදී අල්ලගමු ඔන්න ඒ පාර අර කරදර කාරෙන් ටික ආපහු මගේ ළඟට එනවා. අපෝයි මේ පැත්තෙනුත් එනව නේද? යටත් වෙනවා දැන් ඔහෙට පැනලා යන්න කිසිම ඉඩක් නැහැ එයාට එකපාරට මොකද උනේ අපට කිරි පුතේ පලේ බිඳුණා දැන් මොකද කරන්නේ මං ඉවරටම ඉවරයි අල්ලගන්න යාව අනේ පුතේ කලබල වෙන්න එපා මං වයසයිනේ මං යටත් එන්නම් කෝකලන්ට බලන් ඉන්නතු කතා කරනවා මොනවද තමුන්ට ඕන ඇත්තම කියනවා නම් මට ඉතින් ඕන වෙලා තියෙන්නේ මෙතන යන්න මාව මෙතන යවුවොත් එහෙම මං වාට දෙනවා බල සම්පන්න බලගතු බෙහෙතක් ඔයා එකට කැමති වෙයි වෙන විකාර වැඩක් නෑ මට ඕනේ පොල් පලිංගුව විතරයි නැත්තම් අපේ ගනුදෙනුවත් ඉවරයි ඔයා කොහෙද කොතරම් අලංකාර දර්ශනයක්ද අරිනෝ මේක මම ඉතින් දන්නේ නෑ මේක අදින්ද මාව තරහ උස්සන්න නැතුව කිව්ව දේ විතරක් කරනවා සතෝසයි ලෝක කරදරයක පැටලෙන්න වගේ යන්නේ. අනේ මගේ චොටි මැනික දැන් එන්නක හොඳ බබෙක් වගේ. හොඳ බබාලා දඟ කරන්නේ නෑනේ. දැන් ඉතින් හොඳ බබෙක් වගේ ඉක්මනින්ම තෝය ගන්න. අනේ මැනික නේද ගොඩක් වැඩ කරන්න තියෙනවානේ. ඉතින් ආමට එකට උදව් කරන්න ඕනේ. වැඩ කරන වෙලාවේ කච කචේ නවත්තලා වැඩේ කරනවා. බ්ලාස්ටර් ඔයාමම හොඳටම බය කළා. ආවෙත් හොඳටම පරක්කු වෙලානේ. ඉතින් නිකන් මේ මාව අඬන්න ලෑස්ති වෙන්න එපා. මම ටයිම් කාඩ් එක බලලයි මේ කතා කරන්නේ. අර ඩොන්කියත් එක්ක ලන්ච් එකට ගිහිල්ලා තමයි මේ පරක්කු වෙලා තියෙන්නේ. නැහැ. එයා ලන්ච් එකට ආවේ නැහැ. ඒ ඇස්සේ මට යාගේ අක්කගේ පුතාවත් බලා ගන්න සිද්ධ වුණා. අක්කගේ පුතා? අනේ යා කොහෙද? කවුද නැත්තේ? චෝටි පැටියා. මේක නවත්තන්න. මොනවද ඔය කරන්නේ? බය වෙන්න එපා. නැන්දි ඔයා ළඟට ආවනේ. එන්න මගේ චෝටි මැනික. ඕන හැබැයි දඟ වැඩ කරන්න හැම නෑ. හැබැයි කැන්ඩි ඔයා දැන් ආපහු වැඩ කරන්න පටන් ගන්න ඕනේ. මේ දැම්මම. මොකද මම තමයි බොස්. බොස් එබුවොත් එබුවම තමයි. කැන්ඩිලා විසි ක්‍රැන්කි ඔයා මොනවද මෙහෙට වෙත් කරන්නේ? මේක හදිසියක් ඕ අර ඩොන්කි කොං මං කොහොමද ඒ ගැන දන්නේ? එයා ඔයත් එක්ක ලන්ච් එකට ගියා එයා මාත් එක්ක ලන්ච් එකට ආවේ නැහැ. හැබැයි ඉතින් මං එයාගේ අක්කගේ පුතාව නම් බලා ගන්නවා. අක්කගේ පුතා පුතේ කියා අක්ක කෙනෙක්වත් හිටියේ නෑනේ දැන් එතකොට කවුද මේ ඉන්නේ? මොකක් කටනම් ඒ වගේමයි කොණ්ඩේ ජීවිතේම තමයි එරපුවටක් නෑ මේ ඉන්නේ නම් ඩොන්කි කොංග තමයි මෙයාට මොකද වෙලා තියෙන්නේ යනවා පැත්තකට යනවා එන්නේ පොපයි ළඟට මොනවද මේ කරන්නේ? අනේ දෙවියනේ මගේ පැටියා. අනේ අනේ මගේ චෝටු පැටියා. ඔයා කොහෙද ඉන්නේ? අනේ ඉන්න තැනකින් ඉක්මනට එළියට එන්නකෝ. අනේ මගේ පැටියා. ඒ කැටි තපරයක් කතා කරන්න පුළුවන්. ඔයා මොනවද මෙහෙට වෙලා කරන්නේ? මට කියන්න අපේ ඩොන්කියා කොහෙද ඉන්නේ කියලා. එයා පුළුවන් තරම් ඉක්මනට ඕන කරනවා. මම දන්නේ එයා කොහෙ ගියාද කියලා. අන්න අරක තමයි. එයා ඉතින් ඉන්නවා. ඉක්මන් කරලා එයා අල්ලගන්න. ඉතින් මෙතන හිටියේ මාරයා කොහෙද? අයියෝ එපෝ. අරේ එපෝ. එපෝ. පිටියේ පන්තු තක කැවෙනව බැටි වගේ. නියමයි අන්තිමේදී ඒක මගේ
මම දිනුවා එක පාරක් කර දිනන්න ලැබුණනේ. එහෙම නේද? අන්න ඒකයි. අර බක්කඩ මගේ පොල් පල්ලිඟුවා මේ කොහෙවත් යන පොඩි වඳුරු පැටියෙක් නෑ. මෙහාට දෙනවා මගේ පල්ලිඟුව. මෝඩ වඳුරු පැටියා මෙහාට දෙනවා ඕක. මම ඔහෙට අන කරනවා පොල් පල්ලිඟුව පාර දෙන්න. ඒ ඩොගී ඕ මොනවද මගෙන් කෙරෙන්න ඕන? අය ඉනේ මං කියන්නම් මට මේ ඕන කරන්න අපේ ඩොගී පොඩ්ඩක් තමයි ඉතින් ඕ අනේ හරිම උරතල්නේ. දැන් සෙල්ලම් කරා හොඳටම ඇති. ඔන්න ඕක මෙහාට ගන්නවා. ඇම්බෝ කපු කොල්ලෙක් අතින් ආයේ මේක ගන්නවා බොරු. මේ වඳුරු පැටිය අපේ සැලසුම් ඔක්කොම විනාශ කෙරුවා. දැන් බලන් හිටිය හොඳටම ඇති. ඉතින් අල්ල ගන්නවා. මම කියනකම් බැරල් වලින් එළියට එන්න එපා. තේරුණාද හැමෝටම? ඇවුනද? කවුරු හරි ගෙදර ඉන්නවද? ඕ උදේ පාන්දර මමුත් ඇවිල්ලා. ඉතින් මොකද වෙන්න ඕනේ? නිකන් නොදන්නා වගේ කතා කරන්න එපා. අපිට පොල් පලිංගුව බාර දෙන්න. නැත්තම් හුඟක් කරදර වෙයි. ඇත්තට ඔයාලට කොහොමද මම පොල් පලිංගුව වගේ එකක් බාර දෙන්නේ? ඔයා හිතුවද මං කුකුල්ලුන්ට නරි බාර දෙනවා කියලා? මේකට නම් මොකක් හරි උඩරවැටියක් හොයන්න වෙනවා. ඒ පාර හිචි ඩොංකිය මොකද කරන්න හදන්නේ? අපිට පහර දෙන්න හදන්නේ. ප්‍රතිපහාර එල්ල කරනෝ. හරි මෙතන බලන් ඉඳලා හරියන්නේ නෑනේ. මේක විනාශ කළා දාමු. මොකද අපි ඔය වේකටනේ යන්. අනේ අයියෝ මේ මොකද වෙන්නේ යන්නේ පාර? හොඳින් අහගන්න. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මේ පාර කොහෙ ගියාද? මං ඔය දෙන්නව තමයි හොය හිටියේ. මට ඕන කරන දේත් අතේ ඔය තියෙන්නේ. දැන් හොඳ ළමයා වගේ පොල් පල්ලිඟුව මගේ අතට දෙන්නකෝ. මං ඔයාට හොඳ ඇඹුම් ගෙඩි දෙකක් දෙන්නම්. ආසයි නේද? ඔයාට දැන් මගෙත් එක්ක සෙල්ලම් කරන්න ඕන. හරි එහෙනම් අපි සෙල්ලම් කරලා බලමුකෝ. ඔව් දැන් කින් කරෝල් පිටියට වාර්තා කරනවා. සියලුම බාධක ජයගනිමින්. ඕක මට දාන්න. ඇයි බලන් ඉන්නේ? මේ ක්‍රීඩකයෝ නෑ. ගේම් එක ලේසියෙන්ම ඉවර කරමු. මට දැන් නම් එපා වෙලා තියෙන්නේ. හොඳ හිතින් පොල් පල්ලිඟුව මෙහාට දෙනවා වඳුරු පැටියා. අනාත හැමෝම පසුබසිනු. ඩොන්කි කොං ඩොංකි ලොක්කා සෙල්ලම අවසන්. ඔයා දිනුවා මම පෙරදුනා. කාටවත් කරදරයක් හානියක් නෑනේ. ඉතින් අපි අදට නවත්තමු. එහෙම දිනුම් කනුව අතළඟ තියෙද්දී පරාජය තුරුළු කරගෙන පසුබහින්න සිද්ධ වුණා. ඔය ගැන තරම් හිතන්න එපා උතුමාණනි. අපි ආයෙත් උත්සාහ කරමු. අනේ ඉතින් මේ වගේ අවස්ථාවක් ආයේ උදා වෙයිද මට? මේ වගේ අවාසනාවන්ත ක්‍රීඩකයෙක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මේක හරි ඉතුරු වුණානේ. අඩුම තරමේ මේකෙන් හරි ආයෙත් මට සටන් කරන්න ශක්තිය ලැබෙයිනේ. උතුමාණනි කොහෙද ඉන්නේ? මම